අද මම කතා කරන්නේ මගේ එක්ටොපික් ප්‍රෙග්නන්සි එක ගැනයි. ඒ කියන්නේ ගර්භාෂය පිටත පිහිටන ගැක් ගැනීමක් ගැන. මගේ පළවෙනි මිස්කැරේජ් ප්‍රෙග්නන්සියෙන් පස්සේ හරියටම අවුරුදු 2කට පස්සේ තමයි මේ දේ වුනේ. ඉතින් මගේ පළවෙනි මිස්කැරේජ් එකෙන් පස්සේ මාස 6ක් 7ක් මම ප්‍රතිකාර ගන්නේ නැතුව ගර්භාෂය යථා තත්ත්වයට පත් වෙනකන් ඉඳලා නැවත වෛද්‍යවරයෙක් වෙත යොමු වුණා. ඉතින් ප්‍රතිකාර පටන් අරන් මාස කීපයක් යනකොට ඩොක්ටර් මට කිව්වේ නාල පරීක්ෂාවක් කරගන්න කියලා. ඒ පරීක්ෂණය ඩයි එකක් යවලා සිහිය නැති කරලා කරන නිසා මං ඉතින් ඒක කරන්න ඇත්තටම බය වෙලායි හිටියේ. ඉතින් ඒක නිසා මාසයක් දෙකක් තව බලලම කරනවා කියලා හිතාගෙන හිටියා. ඉතින් ඒ දවස් ටිකත් ඔහොම එමින් ගෙවලා ගියා. මේ සිද්ධිය හරියටම වුණේ 2022 අප්‍රේල් මාසේ. මට ඊට කලින් මාසේ මෙන්සස් වුණ දිනේටම අප්‍රේල් මාසෙත් හරියටම ඒ දිනේටම මෙන්සස් වුණා. හැබැයි වෙනදා වගේ නෙමෙයි, දවස් එකමාරක් වගේ තමයි මෙන්සස් වුණේ. වෙනදාට දවස් 4ක් විතර වගේ තියෙනවා. මං ඒ ගැන ඉතින් වැඩි ගණන් ගත්තේ නැහැ. අවුරුදු දවස් ටිකේ හින්දා නෑගෙවල් වල ඇවිදලා කළා. ඉතින් එහෙම ඒ දවස් ටික ගත කළා. අවුරුදු දවස් ටිකත් පහු වෙලා මට එක දවසක රෑ 10ට විතර බඩේ කැක්කුමක් ආවා. ඒක තරහා ගන්න බැරි බඩේ කැක්කුමක්. ඒ කියන්නේ මේ টয়ලට් යන්න වගේ තමයි බඩේ කැක්කුම ආවේ. ඉතින් টয়ලට් යන්නෙත් නැහැ. මාර බඩේ කැක්කුමක් ආවේ. ඉතින් ඒකම උරහිස්සත් රිදෙන්න ගත්ත. ඇඳේ එක පැත්තකටවත් ඉන්න බෑ. කොහොම හරි රෑ පාන්දර 1 විතර වෙනකන් ඉඳියා. ඇඳේ එහාට මෙහාට පෙරලි වෙරලි. උදේ වෙනකන් කොහොම හරි බඩේ කැක්කුම අල්ලගෙන ඉන්න හැදුවට මට ඉන්න බැරි වුණා. මම හස්බන්ඩ්ට පාන්දර 1ට විතර කෝල් කරලා කිව්වා මට රෑ ඉඳන් බඩේ කැක්කුමක් තියෙනවා, මට ඉන්න බෑ, හරිම අමාරුයි කියලා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා ඒ වෙලෙම හස්බන්ඩ් ආවා, ඇවිල්ලා බෙහෙත් ගේන්න මාව එක්කගෙන ගියා. මං ඒ වෙලාවේ ડોක්ටර්ට කිව්වා මට බඩේ කැක්කුමක් තියෙනවා, මගේ බඩ පොරෝ දාලා වගේ টয়ලට් යන්නේ නැහැ. මම බෙහෙත් කරනවා කියලාත් කිව්වා. මෙන්සස් උන දින ඒ ටිකත් ඇහැව්වා. ඊට පස්සේ ડોක්ටර් චෙක් කරලා බලලා මට බෙහෙත් දුන්නා, පැණියක් දුන්නේ. ඒ මට මේ ටූල්ස් පාස් වෙන්න. ඒක බීලා දවසක් විතර යනකොට මට අඩු වුණා. බඩේ කැක්කුම යන්තම් තිබ්බා. හොඳටම අඩු වුණේ චුට්ට තිබ්බා. ඉතින් මම මුරුංගා මැල්ලුම්, ගස් ලැබු, ජින්ජිබියර් රටේ නැති ඒවා කෑවා බිව්වා මේකට. ඉතින් ඔහොම පොඩ අඩු වෙලා බඩේ කොරයක් වගේ අන්තමට තිබ්බා. මං ඉතින් වැඩි ගණන් ගත්තෙත් නැහැ ඒක. ඔහොම ඉන්නකොට මට එක ඒවා කන්න ආස හිතෙනවා. ඒ කියන්නේ අඹ අච්චාරු කන්න ආස හිතෙනවා. එක දේවල් සුවඳ එනවා. මාළු බැදලා කන්න හිතෙනවා. ඒ වගේ දේවල් තිබ්බා. දවසක් මම හීනෙකුත් දැක්කා. ඒ කියන්නේ අර ප්‍රෙග්නන්ට් අයට දෙන බත් එකක් මේ මම කනවා. ඒකෙත් හැබැයි අර භාගයක් කාලා මේ ඉවර වෙච්ච කෑම එකක් වගේ තමයි මම දැක්කේ හීනෙන්. ඉතින් මට පඩි පෙලක් නැග ගන්න බෑ. අඩි 10ක්වත් යන්න බෑ. මාර මහන්සියක් එනවා. උදේට නැගිටින්නේ කම්මැලි, ඇඟ ඇලි මෑලි වෙලා වගේ. ඉතින් ඔහොම වෙද්දි හස්බන්ඩ් නේත් මගෙන් ඇහුවා ඔයාට හරියටම මෙන්සස් වුණාද එහෙම කියලා. මං කිව්වා ඔව් හරියට වුණා. නිකන් වෙන්නේ නැති එහෙම කියලා. එක දවසක් මං වැඩ කරන ගමන් මේ කියන්නේ වැඩ කරන තැන AC එක දාලා තියෙනවනේ. ඒ හරියම ෆෑන් එකකුත් තියෙනවා. ඉතින් මං ඕකත් දාගෙන තමයි ඉන්නේ. දවල් 12ට විතර මට මේ මාර හීතලක් ආවා. මේ නිකන් උණ ගන්න වගේ ඇඟේ හිරිකඩු පිප්පිලා එහෙම. මං යාළුවටත් කිව්වා බලන්න මට උනද කියලා. ඊට පස්සේ එයත් බලලා කිව්වා නෑ එහෙම නැහැ මේ කියලා. ඉතින් ඊට පස්සේ මං හිතේ තියාගෙන කෝකටත් කියලා මේ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකක් අරගෙන ගියා. ස්ට්‍රිප් එක අරන් ගියාට මට චෙක් කරන්න හිතෙන්නේ නෑ. ඉතින් අර හැම මාසෙකම වගේ හිතේ තියෙන බලාපොරොත්තු නැති වෙනවා, මාර දුකයි. ඉතින් ඒක නිසා මට චෙක් කරන්න හිත දෙන්නෙම නෑ. ඉතින් ඔහොම එදා රෑ පාන්දර 1ට විතර මට නිකමට වගේ ඇහැරුණා. ඉතින් මට හිතුණා මේක චෙක් කරලා බලන්න ඕනේ කියලා. ඒක චෙක් කරාම පොසිටිව් පෙන්නනවා. ඉතින් මට දැන් මාරම සතුටුයි. ඉතින් ඒ සතුට වගේම හිතට මාර බයක් දැනෙනවා. මොකද මෙන්සස් වුණානේ කියලා. මොකද්ද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ වෙලෙම හස්බන්ඩ්ට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් වුණා, චෙක් කරාම පොසිටිව් වුණා. මොකද කරන්නේ එහෙම කියලා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා අපි යන් හෙට උදේම ડોක්ටර් කෙනෙක්ව හම්බෙන්න යමු කියලා.
කියපු විදිහටම අපි ඩොක්ටර් හම්බෙන්න ගියා. ඩොක්ටර් මාව චෙක් කරලා බලලා කිව්වා දරුවෝ බබා ඉන්නේ ගර්භාෂ නෙමෙයි. නාලේ පුපුරලා ගර්භාෂයට ලේ බැහැලා තියෙන්නේ. දැන් ගෙදර යන්න එපා. මග කොහෙවත් නවත්තන්නත් එපා. කෙලින්ම ළඟම තියෙන හොස්පිටල් එකට යන්න කියලා ඩොක්ටර් ළඟම හොස්පිටල් එකකට ලියලා දුන්නා. ඒ වෙලාවේ මාව මාර විදියට ෂොක් වුණා කර කියා ගන්න දෙයක් නැතිව. ඉතින් හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා ඒ විස්තර ටික අරගෙන ඒගොල්ලෝ මාව ආයි ස්කෑන් කරලා බැලුවා. ස්කෑන් කරාට හොයාගන්න බැරි වුණා කොහෙද බබා ඉන්නේ කියලා. ඊට පස්සේ ලොකු ඩොක්ටර් කියලා වෙන මේ රූම් එකකට දාලා ඊට පස්සේ ඒකෙත් චෙක් කරලා බැලුවාම මේ වම් පැත්තේ නාලේ තමයි බබා ඉන්නවා කියලා කිව්වේ. ඒ වෙද්දිත් බබාට සති 7ක් වෙනවා කිව්වා. බබා මේගේ හાર્ට් බීට් එහෙම හොඳට වැඩ කියලාත් කිව්වා ඩොක්ටර්. නාලේ පුපුරලා ගර්භාෂයට ලේ බැහැලා නිසා ජීවිත අවදානමක් තියෙන නිසා එදාම මාව සර්ජරි එකට දැම්මා. සර්ජරි එකේදී මගේ වම් පැත්තේ නාලේ අයින් කරා. හරියට සීස කරනවා වගේ තමයි ඒක කරේ. ඉතින් සර්ජරි එකකින් පස්සේ තමයි මම මාර විදිහට විඳෙව්වා. එළි වෙනකන් වේදනාව උහුල ගන්න බැරුව. ඇන්ටිබයොටික් දුන්නට මට ඒවට අඩු වුණෙත් නැහැ. ඉතින් එළි වෙනකන් වතුර උගුරක්වත් දුන්නේ නැහැ. මාර විදිහට දුක් විඳා මම. මේ විදිහට මම දවස් 7ක් හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා. ඉතින් හිතපු නැති වෙලාවක බලාපොරොත්තු නොවුන දෙයක් තමයි උනේ. මම ඔයාලටත් කියන්නේ මෙහෙම ප්‍රතිකාර කරනවා නම් ඩොක්ටර් එහෙම කියලා තියෙනවා නම් නාල පරීක්ෂාවක් කරගන්න කියලා. ඒවා කල් දාන්න නැතුව අනිවාර්යෙන් ඉක්මනටම කරගන්න. අවශ්‍ය ප්‍රතිකාර ටිකත් හරියටම කරගන්න. ඉතින් මේ එක්ටොපික් ප්‍රෙග්නන්සියෙන් පස්සේ තමයි මගේ ජීවිතේ ලස්සන කාලය උදා වුනේ. ඉතින් ඒ කතාවත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.